But guys, power meet in the car, but a casa in the Balani and the Lumina. Even more of a Sol y arena, oh so bright. Baila conmigo toda la night. El ritmo suena. Hello guys, ඉතින් මගේ Thailand එකේ second video එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න මේ වීඩියෝ එකෙන් අපි යන්නේ Thailand වල night street එකට. ඉතින් night street වල තියෙන night life එක කොහමද? ඉතින් street foods මොනවද තියෙන්නේ කියන ඔක්කොම videos ඔයාලට මම පෙන්නන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. එහෙනම් වීඩියෝ එක skip නොකර බලාගෙන ඉන්න. ඉතින් මේ තියෙන්නේ අපි ඉනද හොටෙල් එක. ඉතින් මේ කියන්න ඕනේ දැන් අපි දැන් මේ 7-Eleven එකට එන වාරේ දැන් මේ දවස්වල මෙහි තියෙනවා අර අපේ අවුරුදු වගේ පොඩි සීන් එකක් තියෙනවා මේ වතුර ගහ ගන්න එක. ඉතින් වතුර එවුවා මේ ආලා ඉන්නේ. ඉතින් මේ 7-Eleven එකෙන් ගත්ත පොඩි චීස් හැම් පොඩි සෑන්ඩ්විච් එකක් ගත්තා. ඔව් මගේ එකද? මේක හරි. හරි. එයාලා හැම් එක. හරි. මෙන්න මේක. ඒක තමයි සොසේජස් තිබ්බා. ඉතින් මේ චීස් හැම් සෑන්ඩ්විච් එක. ඉතින් අපි කමු. ඉතින් මොන යනවා දැන් පතායාවල night life එක අපි experience කරන්න. ඉතින් මේ ටිකේ මහර happening එක මොකද මේ වතුර ගහනවා බලන්න. මම දෙවියන් යවුවා මාරසි. දෙයන්න මේ අයියා මම මේ බේරානේ. කොම්පට. මෙයාලා තුවක්කු ගෙනල්ලා විකුණනවා. sorry වතුර ගහනවා. ඉතින් guys ඔයාලට කියන්න මේ දවස්වල තායිලන්ඩ් වල පතාය වල තියෙනවා සොන්කරන් කියලා අර water shooting පොඩි function එකක් වගේ එකක්. ඉතින් ඒකට තමයි දැන් අපි වහුනේ. ඉතින් යන තැන විශේෂයෙන් වෙන පතාය වල යන්න බෑ රැට කොහෙවත් වතුර ගහනවා තුවක්කු වරන් නාවනවා ආයේ නෑ. ඒක වෙනම ආතල් එකක්. ඇත්තටම guys ලංකාව එක්ක බලද්දී තායිලන්ඩ් වල දැක්ක විශේෂම දෙයක් තමයි මෙහි හැමතැනම වගේ ස්ට්‍රීට් ෆුඩ්ස් ගන්න තියෙනවා. ඒ වගේම මෙහි බීම වර්ග පළතුරු වර්ග මාරම ක්වොලිටි. මෙහි આવොත් අනිවාර්යයෙන්ම ඔයාලත් මෙන්න මේවා try කරලා බලන්න ඕනේ. Under the boughs where the shadows play, the wind hums songs at the break of day. Whispering pines, secrets untold, carrying tales only the forest holds. Moonlight spills through the velvet dark, etching patterns, leaving its mark. The roots stretch deep, the earth. ඉතින් guys අපි ඔන්නෝම මෙතන ගිහින් අන්තිමට වැටුනේ මෙන්න මේ වගේ ස්ට්‍රීට් එකකට. ඉතින් මේ ස්ට්‍රීට් එක ටිකක් වෙනස් අමුතු ස්ට්‍රීට් එකක්. ඔයාලටත් ඉතින් පේනවනේ මේ දෙපැත්තේ ඉන්නවා ගෑනු ළමයි එක අය. ඉතින් ඒ අය අපි ළඟට ඇවිත් බෝඩ්ස් පෙන්නනවා. ඒ බෝඩ්ස් වල එක જાතියේ ෆොටෝස් තියෙනවා. ඉතින් ඒ වගේම මෙතන ක්ලබ් වර්ග තියෙනවා එක ලස්සන ලයිට්ස් දාලා. ඉතින් එයාලා අපිව එක්කගෙන අපිට කතා කරනවා එක්කගෙන යන්න හදනවා. ඉතින් ඒ වගේ ස්ට්‍රීට් එකක් තමයි මේ ඔයාලා දැන් දකින්නේ. ඒ වගේම මෙතන මේ ඉස්සරහා ඉන්නවා ෆොරිනර් කෙනෙක්. ඒ ෆොරිනර් ඉතින් අර ෆෙස්ටිවල් එක හොඳටම එන්ජොයි කරන කෙනෙක්. ඉතින් ඔන්න ඒ විදිහට අපිටත් වතුර පාරක් හොඳට ගැහුවා. මෙයාලගෙන් බේරෙන්න හම්බුන්නේ නැහැ වතුර ගැහුවා කියන්නේ මේ මුළු ඇඟත් එක්කම නේවා. ඒ කියන්නේ මෙයාලා වතුර අර නිකන් පාරේ ශ්‍රී ලංකරණයට තමයි අනිත් පැත්තට ගානවා නිකන්. අර පොයිනස්ලා ඉන්නවා සුද්ධ මහන්තුරු එන ඉල්ල ගානවා විදිහ.
වතුර දැන් මේ බීච් එක පැත්තට යන්නේ ඉතින් කමන්නේ මේ තියෙන රස්නිත් එක්ක වතුර අවුලක් නැහැ ෂේප්. ඉතින් ගයිස් අපි හිමින් අර ස්ට්‍රීට්ස් දිගේ ඇවිදගෙන ඇවිත් අන්තිමට වැටුනේ පතාය බීච් එකට. ඉතින් ඔය පේන්නේ පතාය බීච් එක රැට මාරම ලස්සනයි මාරම කාම්. ඒ වගේම අර ඈත වලට පේනවා ලයිට්ස් දාපු පොඩි පොඩි ෂිප්ස් ටිකක්. ඒවා නයිට් ක්ලබ්ස් කියලා තමයි අපිට කිව්වේ. Butter, sauce, spicy, lemon. ඉතින් ගයිස් අපි බීච් එක පැත්තට ගිහිල්ලා එද්දී තිබ්බා පොඩි බඩගින්නක්. ඒ බඩගින්නට ඉතින් අපි හිතුවා පොඩි ස්වීට් කෝන් පාරක් දාන්න. ඉතින් මේ අක්කා වලට පේනවනේ එයා මාරම ලස්සනට රහට එක අපිට හදලා දුන්නා. ඉතින් ඔයාලටත් මම කියනවා මෙන්න මේක ඔයාලා ලංකාවෙත් කාලා ඇති. ඉතින් තායිලන්ඩ් ගියත් අනිවාර්යයෙන් මේක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. light up the night. Electric hearts in a city so bright. ගොඩක් ආසාවෙන් හිටපු දෙයක් බලන්න යන්නේ චිමුලා.
ඉතින් මෙන්න මම යන්න කලින් මාරම ආසාවෙන් හිටපු දෙයක් තමයි මෙන්න මේක. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම යනවා නම් එක්ස්පීරියන්ස් කරන්න ඕන දෙයක් කියලා මම කියනවා. ඒ වුණාට මම නම් ඇත්තට මෙතන ගියන් පස්සේ ඒක කාලා බලන්න ගියේ නෑ. මොකද ඒ අවස්ථාවේදී ඒක මට ඇත්තටම කරන්න බැරි වෙච්ච දෙයක්. ඒ වුණාට එක්ස්පීරියන්ස් කරන නම් ඇත්තටම මරු. මම ඉතින් අල්ලලා කරලා බලුවා කොහොමද මේ ඇත්ත මේ වලට පේනවනේ ඇත්ත කිමුලගේ මූණ තියෙන්නේ. ඇත්තම කිමුලා. ඉතින් ආයේ ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක් අපිට ලංකාවේ ගන්න බැරි දෙයක්. ඕම් බලන්න මේක නම් ටිකක් කවුල් අපිට නැත්තර. ඒ කියන්නේ මෙහාලව අපි සිලෙක්ට් කරලා මට මේ ආවෝනේ කියලා එතනින් ගෙලින්ම ඒ වෙලෙම අපිට කරලා දෙනවා. මේක කවුරුද ඉන්නේ නැහැ. මෙන්න මේක තවත් එක එක්ස්පීරියන්ස් එකක්. ඇත්තටම මේක අපිට නම් කරන්න බෑ. මොකද මම නම් ඇත්තටම මේක අකමැති දෙයක්. මොකද මේ සතාව අපි ඒ වෙලාවේ පෙන්නලා අපි කන්න ඉල්ලනවනේ. Neon hums like a subtle thrill. Shadows dance on the windowsill. Concrete dreams and the glow collide. Breathe it in, let the waves decide. Street lights flicker, a Morse code plea. Whispers rise from the cracks in the street. Loose lit poets on cobbled ground. Every word a kaleidoscope sound. We're chasing. ඉතින් guys මෙතන තියෙනවා කෑම බීම විමානයක්. ඉතින් අපි දැන් මෙතන කිඹුල මං කණ්ඩ කියලා හිතාගෙන තමයි ආවේ. ඒ වුණාට මේ කිඹුල ටිකක් කණ්ඩ දැක්කාම يعني කිඹුලව දැක්කාම ටිකක් කන්න අමාරුයි වගේ තිබ්බ නිසා කන්නේ. දැන් මෙතන පොඩි ඉස්සෝ ටිකකුයි මේ පොඩි චිකන් ටිකකුයි කන්න කියලා බැලුවේ. බලමු. මෙතන අර මම බිව්වනේ අර පිළුම් එක. ඒක නම් මාරම රසයි. කියන්නේ දෙලුම් විතරයි. මාරම රසයි ඒක. තව ඔරෙන්ජ් අප්පු එකත් මාරම රසයි සුපිරි. අපි මේව කමු නේද? ඉස්සෝ ඉන්නවා. Japanese එකක්ද මේ? ඔව්නේ. මට ඉහෙට යන්න දෙන්න. Guys මේව ලංකාවේ නෑ නේද? තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම නම් මොන දෙයක් කියද? Thank you. ගයිස් ඔන්න අපි හොයාගත්තා ගෝනුස්සා. මේ ඉන්න ගෝනුස්සා මෙන්න මේ බැලුව ගෝනුස්සා අපිට රුපියල් 300. කියන්නේ ලංකාවේ සල්ලි රුපියල් 3000ක් වෙනවා. මේ කවුද මේ මතන බත් කූරා.
ඊට පස්සේ මේ තියෙන්නේ මොකක් කරේ පණුවෙක්. වටපණුව හරි ගස් හරි මොකක්ද? මේ ඉන්නේ කරපොත්තද? අනේ මන්ද කර වෙච්ච කරපොත්තෙක් ඉන්නවා. ඊට පස්සේ මේ ඔළුව තියෙන පණුව ලොකු පණුව ඉන්නවා. ආයි චූටි පණුවෙක් ඉන්නවා. ගයිස් මේ අක්කලා මෙයාලව බෙදලා කරලා අපිට දෙන්නේ ලස්සනට. ඒත් එක්කම තියෙනවා මේක. Guys, we sausages. Guys, මෙයාලගේ උස එන උසයි මෙයාලා. අනේ වන්ද මේ ගෑනු අයද පිළිමේද කියලා අපිට හිතා ගන්න අමාරුයි. Guys, කොහමද ලුක් එක? ඔයාලටත් ඕන නම් මෙයාට සල්ලි ටිකක් දීලා ඔය තව පෝස්ට් එකකට ඉල්ලන්න පුළුවන්. කොහමද පෝස්ට් එක? ඔයන්න බෑ හැබැයි යා නොවෙත් ඔයන්න බෑ. ගයිස් ඔයාලට එන්න කියන යනවද? ගයිස් අර අයියා එක පැත්තක් නංගි එක පැත්තක් ඉන්න එක්කෙනා කොහමද? දැක්කද ඔයාලා? ඉතින් guys ඔන්න ඔහොම තමයි අපේ දවස ඉවර වුණේ. ඉතින් මං හිතනවා ඔයාලා මගේ මේ night street vlog එක මාර විදිහට enjoy කරන්න ඇති කියලා. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අමතක නොකර subscribe කරගෙන යමු. එහෙනම් අපි ඊළඟ vlog එකකින් හම්බෙමු. Bye.